ආයිබෝවන් සුබ උදෑසනක් මාතර ගුරු සීයව ඕන් ඉතින් වරුසාවේ ආවනේ ඔය ඇත්තන්ට මේ රසවත් කෑමක් ගැන කියන්න මේ මෙන්න රස ඉඳලෝලු මේවට කියන්නේ ඉඳලෝලු කියලා අවුරුද්දට එක සැරයයි පිපෙන්නේ ඕන් එතකොට මට මෙන්න මෙහෙම කවියක් මතක් වුණා සුබ දවසක් වේවා සමටම යාළු පෝෂණ ගුණෙන් කිසිවක් අඩු නැති වේලු කරවල මස් මාළු සමදා පරදාලු ඕන් දැන් පිපිල රසවත් ඉඳලෝලු මෙන්න මේක තව ටික කඩන්නකෝ ඉතින් දරුවනේ පෝෂණයෙන් ඉහළ දෙයක් තමයි ඔය ඉඳලෝලු කියලා කියන්නේ අවුරුද්දට එක වාරයයි පිපෙන්නේ ඉතින් මේ අපේ පමණක් අයෝ වැඩි කන්න හොඳ නැහැ මොකද බඩේ අමාරු හැදෙනවා නොඑක් දේවල් එහෙමනම් මම මේ උදේ පාන්දර ඒ පොළවේ මතුවෙච්ච රසවත් බිම්මල් ගැන තමයි ඕන් කියලා දුන්නේ අපේ ආහාර වේලට ඕන දෙයක් නෙවෙයි අපිට ඉතින් මේ අවුරුද්දකට සැරයක් පිපෙන බිම්මල් ඔය වහිනකොට ගොරවනකොට තමයි මේ ඉතින් මේ මල්තු වෙන්නේ ඔක හැමතැනම පිපෙන්නේ නැහැ ආදි කාලේ ඉඳලා අපේ මුතුන් මිත්තෝ මේව පාරිභෝජනය කළා ඕ නිර්මාණ සයටත් හොඳට ඕම පොල් අඹරලා මිරිස් දාලා රසට කන්න පුළුවන් ව්‍යංජනයක් වැඩි කන්න එපා බඩ එහෙම කක් කියන්න පටන් ගන්නවා ඉතින් මෙතන තියෙනවා මේ රත්මල් ගහ මේකත් ඉතින් මේ බේත් වලට ඕන වෙන එකක් නෙවෙයි මේ තියෙන රත්මල් ඒ වගේම මේ රත්මල් ගහේ පංචාංගේ සර්ප විසට පත්තාය කෑවම මේකේ පංචාංගෙම එළඟි තෙල් එක්ක කොටලා ඒක අමුකේ තියන්න ඕන ගෙදරට ඕන වෙන පොත බාදාර ගහක් තමයි ඒ වගේම තමයි පුංචි ළමයි ඉන්නේ ඒ පුංචි ළමයන්ගේ ඇගේ කහන බිබිලි වලට මේ රත්මල් පංචාංගමේ ගහේ තියෙන හොඳට තම්බල නාවන්නකෝ ඕන් එහෙනම් මේ වැදගත් ගහක් තමයි මේ රත්මල් හැම ගෙදරකම තියෙන්න ඕන ගහක් එහෙමනම් බිම්මල් කඩන වෙලාවේ මං එහෙනම් ගිහිල්ලා එන්නම් ඕන් ආයිබෝවන් කිව්වා